Follow you color that. එන්නකො He knows that. හයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් කොහමද? ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඉතින් අලුත් අවුරුදු vlog එක තමයි අද මම ඔයාලට අරගෙන එන්නේ. අලුත් අවුරුද්දට මොකද කරේ? අලුත් අවුරුද්ද කොහමද අපි ගෙදර සැමරුවේ කියලා මේ vlog එකකින් අරගෙන එනවා. ඉතින් ටිකටම vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. අලුත් අවුරුද්ද ලං වෙනවා කියන්නේ ඉතින් ගෙවල් අස් කරනවා, කැවිලි හදනවා, අලුත් ඇඳුම් ගන්නවා. ගොඩක් දේවල් අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙනවනේ ගෙවල් වල. මට හිතුණා මේ අවුරුද්දේ හැඳි කැවුම් හදන්න ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා ඔන්න ඔය විදිහට තමයි මම මේ සැරේ හැඳි කැවුම් හදන්න try කරේ. එකක් දෙකක් ඉතින් එහෙම වුණා. හැබැයි අන්තිම වෙනකොට හැඳි කැවුම් ටික හරි ලස්සනට හැදුනා. ඉතින් මට අලුත් අත්දැකීමක් තමයි මේ හැඳි කැවුම් හදපු එක මේ අලුත් අවුරුද්දේ. ඔයාලා ගෙවල් වලත් මේ වගේ කැවිලි ಜಾති හැදෙන්නේ නැතිනේ. ඔන්න ඔය විදිහට තමයි මගේ අතින් හැඳි කැවුම් හැදුනේ. මේ කරන්න හදන්නේ ගෙනාවු තෑගි ටික පැක් කරන්න. ඉතින් තෑගි තියනවා පැක් කරන්න 6 දෙනෙක්ට. ඉතින් මේ 6 දෙනාට මම තෑගි පැක් කරන්නේ කොහොමද කියලා බලමු. ඉතින් අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු කරන එක වෙනුවෙන් අපි ගොඩක් වෙලාවට මේ වගේ අලුත් ඇඳුම් තෑගි බෝග හැමෝම වෙනුවෙන් අරගෙන ඒ දේවල් ඒගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මමත් අලුත් අවුරුද්ද වෙනුවෙන් මගේ පවුලේ අය වෙනුවෙන් මේ විදිහට තෑගි වගේක් ගත්තා. ඉතින් ඒ දේවල් අරගෙන මම මේ විදිහට ඒ දේවල් ලස්සනට පැක් කරගත්තා. ඉතින් අපි තෑග්ගක් දෙනකොට ඒක අර හිත පිරෙන්න හදවතින් දෙනවා නම් ඒක ලස්සනට පැක් කරලා දෙනවා නම් ඒක තෑග්ග දෙන කෙනාට වගේම තෑග්ග ගන්න කෙනාටත් ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මම මේ විදිහට පුංචි රැප් වගේක් කරලා ඒගොල්ලන්ට ඒ තෑගි දෙන්න තමයි ලෑස්ති කරගත්තේ. ඉතින් ඔයාලත් අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔයාලගේ අම්මලා තාත්තලා වෙනුවෙන් පවුලේ අනිත් අය වෙනුවෙන් මේ විදිහට පුංචි පුංචි දේවල් කරන්න ඇති. ඉතින් ඒක කරනකොට දැනෙන සතුට ඇත්තටම කියලා නිම කරන්න බැරි සතුටක්. No. Come. Kuteke පැක් කරනවා. එක කාගේද? අච්චම්. ආච්චම්මගේ. No. No, බබා. අපි වෙන ඇඳුමක් අඳිමු. අපි වෙන ඇඳුමක් අඳිමුද? Hi කිය. ඉතින් මං ඔන්න ඔය තෑගි ටික පැක් කර ඉන්න අතරේ අපේ ඩියෝරා බබත් ආවා එතනට. ඉතින් එයාව නම් ඕගොල්ලෝ මගේ vlog වලින් දැනටමත් දැකලා තියෙනවනේ. ඉතින් එයාත් ඇවිල්ලා මගෙත් එක්ක ටිකක් වෙලා ඉඳගෙන හිටියා උතන්ට වෙලා දේවල් ඇද බල. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ තෑගි පැක් කිරීම සිද්ධ වුණේ. ඊට පස්සේ මට හිතුණා නේල්ස් ටිකත් පොඩ්ඩක් පොලිෂ් කරගන්න ඕනේ කියලා. ඉතින් මට කොළ පාට ලස්සන ක්ලියුටෙක්ස් එකක් හම්බුණා. ඒක මම ඔන්න ඔය විදිහට ගාගත්තා. ඉතින් මේ අලුත් අවුරුදු දවසට කලින් දවසේ රෑ මට හිතුණා පුංචි වෙනසක් ඔය විදිහට නියපොතු ටිකට කරගන්න. ලොකු වෙනසක් නෙමෙයි. ඉතින් තිබුණ ක්ලියුටෙක්ස් එක ඔය විදිහට මම ගාලා ඔහොම ලස්සන කරගත්තා ඉතින්. මේක උතුරකම් බලාගෙන ඉන්න. ඕක උතුරකම් බලාගෙන ඉන්න. නෑ බය වෙන්න එපා. ඉතින් අවුරුද්ද චාරිත්‍ර වලින් ඔන්න ඔය අවුරුද්ද දවසේ මුලින්ම කරන්නේ අපි කිරි උතුරන එක. එහෙම නැත්නම් ලිපගිනි මෙලවීම. ඉතින් ඒක වෙනුවෙන් අම්මා කුස්සියේ කිරිබත් එක හදනවා. මායි තාත්තයි මල්ලි අපේ චූටි බබයි අපේ මාමත් හිටියා. අපි කට්ටිය කිරි උතුරන එක තමයි ඉස්සරහා ඉඳලා කරේ. ඉතින් ලිපගිනි මෙලවීම විදියට අම්මා කිරිබත් එක ලිපේ තියලා අම්මා ඒ ටික කරනවා. අපි මේ විදියට කිරි උතුරනවා. ඉතින් හැම අවුරුද්දකම හැමෝම එකට එකතු වෙලා සමරන්න ඕන දෙයක් කියලා මම හිතනවා අලුත් අවුරුද්ද කියන එක. ඉතින් සමහර අය සමරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් ආසාවෙන් බලන් ඉන්න මේ අවුරුද්ද හැමෝම එකතු වෙලා සමරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
හැබැයි අපේ ගෙදර මේ පාර අවුරුද්දට චුට්ටක් දුක හිතෙන දෙයක් තියෙනවා. අපේ නංගි එයා ලංකාවේ නැහැ මේ වෙනකොට. ඉතින් ඒක නිසා අපිට පුංචි දුකකුත් තිබුණා, පොඩි අඩුපාඩුවකුත් දැනුණා ඒක ලොකුවටම. ඉතින් අපි ආවත් මතක් කරගෙන එයා ගිය ගමන එයාගේ සාර්ථකව කරගන්නත් එයාට විශ් කරන ගමන් අපේ ගෙදර අපි එයා නැතුව මේ සැරේ ඉතින් අවුරුදු සමරනවා. අපේ ආදරණීයන් ඉතින් ආදරණීය අවස්ථාවලදී ළඟ නැති වෙනකොට මේ වගේ පුංචි දුකක් දැනෙනවා ඉතින්. හැබැයි යාළගේ සතුට වෙනුවෙන් අපි මේ දේවල් හැම දෙයක්ම හොඳ විදියට දරාගමු. ඊළඟට අපි කළේ බුද්ධ පූජාව තියපු එක. අපි හදාගත්ත කැවිලි කිරිබත් මේ හැමදේම මුලින්ම බුද්ධ පූජාවක් විදියට බුදුහාමුදුරන්ට පූජා කරලා අපි ගාථා කිව්වා. ඊට පස්සේ අපි සිද්ධ කළේ ඉතින් ආහාර අනුභවය. මේ තමයි ඉතින් අපේ ගෙදර අපි හදාගත්ත අවුරුදු කෑම මේසේ. කොකිස්, එතකොට මුං කැවුම්, හැඳි කැවුම්, ආස්මී, හැලප, සෞදදොල්, පැණි වලලු, එතකොට කේක්, මේ වගේ කෑම ජාති ටිකක් ඉතින් අපි තියලා කෑම මේසේ ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මේ විදියට පොල් තෙල් පහනත් පත්තු කරලා අපි හදන්නේ දැන් ආහාර අනුභවය සිද්ධ කරන්න. ඉතින් තාත්තා ඉතින් අපි හැමෝටම කෑම බෙදුනා. ඊළඟට තාත්තා අපි හැමෝටම කිරිබත් කටකටත් කැව්වා. ඊට පස්සේ තමයි ඉතින් අපේ ආහාර අනුභවය පටන් ගත්තේ. ඉතින් ඔන්න ඒ විදිහට අපේ ගෙදර අවුරුදු අපි කෑම මේසේ පිළියෙල කරගෙන ආහාර අනුභවය සිද්ධ කරා. ඔබට මේසෙකුත් තියෙන තියාගෙන කන්න. වාඩි වෙලා. කොමල කනවා දැන් තියාගෙන. සිඩක්. තාත්ත වන්දිනේ. පියක්. කායි 100කද? අනිත් එක. කායි බර්ත්ඩේ එක? ඔය වීඩියෝ එකක් ගත්ත නේද කියන්නේ? නිත්‍ය ඕගොල්ලෝ බෙදා ගන්න යම් කිසි. හරි දෙන්න. ගුඩ් බබා. මේකම තමයි කෑවේ ඩොනමෙන්ට් එක. ඔය කටේ ඉතින් යන්න එයා. ආයෙත් Tu dia kata karane. සාදු කො සාදු. ඒක කියන්න පුළුවන් ද 6 7 එන්න සාදු කියනවා බත් එන්නේ. පුතත් කිය. සලාසින් කියනවා අම්මා. මුසන්න දෙපිට කිය. ආජිද දෙන්න. thank you. මුසන්නයි. එන්න බබා. මුසන්න දෙපිට කිය. පුතත් කිය. ආහාර අනුභවයෙන් පස්සේ අපි මේ විදියට බුලත් දීප එක තමයි කරේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ සැරේ අපේ ගෙදර අපේ අවුරුදු දවස සැමරුවේ. ඉතින් ඔයාලා ගෙවල් වලත් ලොකුවට හරි පුංචියට හරි මේ වගේ අවුරුදු චාරිත්‍ර කරලා අවුරුදු සමරන්න ඇති කියලා මම හිතනවා. ඔයාලා හැමෝටමත් කායික සුවය මානසික සුවය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම විශ් කරනවා මේ වීඩියෝ එකෙන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්න